මොනු? ඔව් ඔබ තමයි ප්‍රධාන බෝගෙඩි ගැව්වේ. අපි ගැව්වේ ඇටි. නරමා. ඒව කලටි. එතකොට අපි ගැහුවේ පොට්ට පොල්ල. මන්නම් ආයි ගහන එක ගැහුවා හැදි ගෑවිලාම යන හොඳේ. කවුද මං හැඳි ගෑවිලා යන්නේ? ඇඳි ගැව්ලා යන්නම් බොල්ලෝන් නම් බේ ළඟින් ගියත් ඇති. තමසර මං කිව්වයි කියලා හිතා ගන්නවා. ඈ? ඒකේ 6 වසර ළමෙක් ඉන්නවද බං? ඒකේ 6 වසර ළමෙක් වගේ. ඒක සාමාන්‍ය කලින් දවසේ පැනලා කියන්නේ. අපරාධේ උන්ට ලිංගික අධ්‍යාපනය දෙන්න තිබුණේ. උන්ටලින් ලිංගික අධ්‍යාපනය දුන්නා නම් උන් පැනලා යන්නේ 6 වසරේ. ලිංගික අධ්‍යාපනය මදි වෙලා ලිංගික ක්‍රියාකාරකම් වැඩි වෙනවා තමයි එහෙම වෙන්නේ. ඉතින් උඹ සුද්ධවරේ උඹ තමයි සුද්ධ කොල්ල විනාශ කරුවේ කි. අනේ හොය ඉන්නකෝ උන්ට ඔය චින් ලිංගික අධ්‍යාපනය හොඳටම ඇති. ඔය කරගෙන තියෙන මදිය. මදි වෙනවා ගමේ කොල්ලෝ හිටියන. ඊයවසේදී අරුට අරගෙන ගිහලා නෙළුවක් දන්නේ නැහැ. ඊයන නෙල්ල නැතුව ඇති. ඔය සෝකයි කුසුමක්කට ගියහවද බැන්නන? කොහොමද බැන්න කියන්නේ ඉතින් ඇමරිකාවට බැන්න වගේ තමයි. පන්න කෙලින් ඉති. කරන කොයියා මොකෝ ඇමරිකාට ගැහුවා කරුමාවේ. ගහන්න එපා කියලා ලරු වැඳවටනේ. කවුද? තාත්. කාටේ ඔහෙටේ කිව්වේ? ඔව් සිංහලෙන් කිව්වේ. මොකද්ද සිංහලෙන් කිව්වේ? බුදුම්මෝ ලබෙන්නම් ගහන්න එපා කියලා. ඔහෙ ලබ්බෙන්නේ ඇමරිකාවට ගහන්න ගියේනේ. කුල අපිට කළා බය වෙලයි. ඇනේ මේගේ ලබ්බ. ලබෙන් ගහුවා අබ්බයාට හොඳ නෑනේ. ඒකයිනේ. ඒක තමයි. ඔහෙද මේ දවස්වල තියෙන රස්නේ හන්ද දැක්කනේ ත්‍රිවිල් වලත් ෆෑන් දාගෙන යන්න වෙලා තියෙන්නේ මිනිස්සුන්ට. පේනවනේ ත්‍රිවිල් එකේ ෆෑන් එක දාගෙන යන අපූර්ව. මොකද්ද බං අරුන් කරන්නේ? ඔය කොහෙට හරි වෙලා බෝතලේ අසෝප්පු කරනවා නැති. බණ්ඩාරයෝ. ඔව්. වන්දාරා ඔය අයින් වල කකරන්න බෑ පිටාට පාලියක්. යන්. ඒ මොකද්ද කෙරුවේ? මම පොඩි ඇඩ් එකක් දාලා ඔයාලා බොන්න. ටින් බෙල් එකටත් පක්ක. ඈ? ඒකේ 6 වසර ළමෙක් ඉන්නවද බං? ඒකේ 6 වසර ළමෙක් වගේ. ඒක සාමාන්‍ය කලින් දවසේ පැනලා කියන්නේ. අපරාධේ උන්ට ලිංගික අධ්‍යාපනය දෙන්න තිබුණේ. උන්ටලින් ලිංගික අධ්‍යාපනය දුන්නා නම් උන් පැනලා යන්නේ 6 වසරේ. ලිංගික අධ්‍යාපනය මදි වෙලා ලිංගික ක්‍රියාකාරකම් වැඩි වෙනවා තමයි එහෙම වෙන්නේ. ඉතින් උඹ සුද්ධවරේ උඹ තමයි සුද්ධ කොල්ල විනාශ කරුවේ කි. අනේ හොය ඉන්නකෝ උන්ට ඔය චින් ලිංගික අධ්‍යාපනය හොඳටම ඇති. ඔය කරගෙන තියෙන මදිය. මදි වෙනවා ගමේ කොල්ලෝ හිටියන. ඒ උනාට තමයි අන්ද පුතේ ආමේ යන්ඩින් එකක් දාන්න නැතුව ඇරලා දාව ආණ්ඩුවනේ. ඒ කොනවලානේ එහෙන් කොරෝනා එහෙන් රුසියාවට ගැහුවා. තව කාලකන්ණි ටිකක් අරගල කරන්න ගියා. අන්තිමට උන්ට රට ගියා අපිට බඩ ගියානේ. කරන්න බෑනේ ඒවට ඒක පරවත් එක හොඳ. මොකෝ බඩා පේන්ටියක්? පේන්ටියක් බොන්නත් ඕන. ගණන් වෙන්න ඉස්සරහට කඩ කෙරුවා හොඳේ. කටක් කරලා බයින්දා පේන්ටිය රුපියල් 100 කියන්නේ නැහැ මිනිහෙකුට. වලාමි 100යි. එන්න ගන්න එපා හත් වලා. ඒකනෝ චන්ද්‍රදීප හැම එකම දැන් හෙනම ඉල්ල. කොයිරුණයි? ගැසගෙඩියක් ගන්න ඔය ඉස්සරලා යයි. ඔබ බෑ. බන්දිකුත් කා ගන්න බෑ වගේ. වක්කලන්නේ පේන්ටිය. හොඳ නැහැ වලාමි වාකාර පේන්ටි. ඔය සීනි කියන එකට ඒ තරම් ගුණ දෙයක් නෙවෙයි නෝ. දැන් නෝනක් කාරයි බොන්නේම කහට. ඒකත් දැන් 30ක් වෙනවලු. විතක් කන්නෝ. මොක්මල් යාන් කහට එකක් බොන්න. එන්න එපායි. ඒ සාන්ත පුතේ ලොක්කෝ ඉල්ල අතුනානේ. මන්නම් උන්නේ ලොඳ පයින් එක ඉන්දීය කියලා. දැන් මේ අරගල පරවත් එක්ක ගිනිබත් කොල්ල මරන් කන්නේ හදුවන. කොහොඳ වෙරළේ? පෙරුණා නෙවෙයි වැළලුණා වුණත් පක්ෂයෙන් පිට නම් ඡන්දයක් දෙන්න. අම්පොමලේ. මක්කනේ තොඩන්නේ. මලද්දන අපි පස්සෙන් පිට. උලට වඩා කල්පලම් මද කාපේ උන් අපිව අන්දන්න හදගෙන සෑහෙන්න. ඒ වුණාට පුතේ කොහොම ඉන්නේ මේලම සෙල්ලම් කරුවේ. අන්න ඒක නෝ සර්. දැන් සේරලා එනෝ දැකලත් මොකෝ අපි එහෙනම් දුවන්න බෑ. සාමහත්ය මම බොක්කු ගාඩු වෙස්ට් ගහන්න මහක් ඉන්නවා. බාන්න නෑනේ පුතේ හතරනේ මෙතන ඉන්නේ. ඇයි එතකොට ඔහේ? මං ඉතින් දඹදිව යන සම්මාද වෙන්නේ ආවේ. ඉවිච්ච රුපියල් 300 මට දීලා කොක්කොට මේලමයි ඌරු ගැහුවේ.
කමන්නේ ලොකු වාසක මාමේ. කොහෙ දඹදිව ගිහින් එන්න. අපි මේ තේරලත් එක්ක යන්න.